අද අපි යන්නේ කවුඩුලෙව ජලාශයට. මේ කවුඩුලෙව ජලාශයට යන මාර්ගය හරිම ලස්සනයි. එක පැත්තකින් එලකුත් අනිත් පැත්තෙන් කැලෑවත් හරි මනස්කාන්ත දර්ශනයක් තමයි දැක් ගන්න හම්බෙන්නේ. වැවට ගොඩ වෙනවා සමගම අපිට මුලින්ම දැක් ගන්න ලැබෙන්නේ මෙන්න මේ බුදු පිළිම වහන්සේ නම. මේ බුදුරුවත් දකිනවා සමගම වැව දිහා බලද්දී හිතට පුදුම සැනසීමක් තමයි දැනෙන්නේ. ඇත්තටම ඔයත් ආපු දවසක අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි වෙන්නේ මෙතන. මෙම වැව් බන්ට් එක දිගේ ගමන් කරද්දී දැඩි සුළං වේගයක් තමයි මේ අපිට එන්නේ. ඒ කියන්නේ ගමන් කරන්න බැරි තරමට මේ සුළඟ ඒ තරම් දැඩි. ඔයාලට පේනවා ඇති මේ වතුර මට්ටම සෑහෙන්න අඩුයි. ඔය වැලි තීරයක් පේනව නේද? ඔය වැලි තීරේ පේන්නේ වතුර සෑහෙන මට්ටමකින් අඩු වුණාට පස්සේ තමයි මේ ඔය වැලි තීරේ දැක් ගන්න හැකියාව ලැබෙන්නේ අපිට. දැඩි නියං කාලෙත් එක්ක මේ වතුර සෑහෙන්න අඩු වෙලා තියෙනවා වැවේ. මේ වැව අක්කර ගණනාවකට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් තමයි මේ දැක ගන්න ලැබෙන්නේ. මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ වැව කවුරු විසින් නිර්මාණය කරාද යන්න. කිස්තු වර්ෂ 276ත් 303ත් අතර කාලයේ රජගම් කරපු මහසෙන් රජතුමා විසින් ඒ කාලේ වැව් 16ක් අතරින් එක් විශාල වැවක් තමයි මේ කවුඩුල් වැව කියන්නේ. ඇත්තටම මේ වැවේ සුන්දරත්වය විඳිනවත් එක්කම අපි දැන් හදන්නේ නාන්න. වැවේ නානවා කියන එක නම් මාරම පිස්සුවක් තමයි. පේනවනේ වතුර කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් අපි මේ නාන්න තමයි හදන්නේ යාළුවනේ. ඔයාලා තාවොත් අනිවාර්යෙන් වැවේ නාන්න අමතක කරන්න එපා. හැබැයි පරිස්සමෙන්.